ඔබ පිරමීඩ ක්‍රමයේ කොටස්කරුවෙක්ද? ශ්‍රී ලංකාවේ පිරමීඩ යෝජනා ක්‍රම නීති විරෝධීද? 1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඈ වගන්තියේ විධිවිධාන ප්‍රකාරව පිරමීඩ ආකාර යෝජනා ක්‍රම තහනම් වේ. පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රමයක් යනු කුමක්ද? පිරමීඩ යෝජනා ක්‍රමයක් යනු යෝජනා ක්‍රමයේ ලියාපදිංචි වීමට මුදල් හෝ මූල්‍යමය වටිනාකම් ගෙවිය යුතු සහ දැනට සිටින සමාජිකයන් විසින් යෝජනා ක්‍රමයට නව සමාජිකයන් හඳුන්වා දීම හරහා ඔවුන් බඳවා ගැනීම මත හෝ එවැනි නවකයන් විසින් වැඩි වශයෙන් මුදල් ගෙවීම මත හෝ පදනම්ව එම සමාජිකයන්ට අඛණ්ඩව කොමිස් ආදායම් පිරිනමන තහනම් ක්‍රමවේදයක් වේ. පිරමීඩ යෝජනා ක්‍රම වර්ග මොනවාද? 1. නිර්වත් පිරමීඩ යෝජනා ක්‍රම එනම් බඳවා ගැනීමට ඇතුළත් වීමේ ගාස්තුව පමණක් අය කෙරේ. 2. නිෂ්පාදන මත පදනම් වූ පිරමීඩ යෝජනා ක්‍රම එනම් භාණ්ඩ හෝ සේවා විකිණීමෙන් පුද්ගලයන් බඳවා ගැනීමයි. වැරදිකරුවන් ලෙස සලකන්නේ පිරමීඩ ආරම්භකයන් පමණක්ද? නැත. ඍජු හෝ වක්‍රව තහනම් යෝජනා ක්‍රමයක් ආරම්භ කරන, අර්පණය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරණය කරන, මෙහෙයවන, මූල්‍යකරණය කරන, කළමනාකරන හෝ විධාන කරන ඕනෑම පුද්ගලයෙක් වැරදිකරුවෙක් ලෙස සැලකේ. පිරමීඩ යෝජනා ක්‍රමයක් හඳුනාගන්නේ කෙසේද? යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමට සහභාගී වන්නන් හට මුදල් හෝ මූල්‍යමය වටිනාකමක් ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ නම් සහ ආදායම් උපයාගත හැකි වන්නේ යෝජනා ක්‍රමයට නව සමාජිකයන් හඳුන්වා දීම මගින් හෝ අලුතින් එක්වන සමාජිකයන්ගේ දායකත්ව ආයෝජන මුදල වැඩි කිරීම මගින් නම් එය පිරමීඩ ක්‍රමයක් ලෙස හඳුනාගත හැකිය. තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල තිබෙන අනෙකුත් කැපිපෙනෙන ලක්ෂණ කිහිපයක් නම් මිලදීගත් භාණ්ඩය නැවත විකිණීම හෝ ආපසු ලබා දිය නොහැකි වීම, විකුණුම් හෝ බඳවා ගැනීම පිළිබඳ නිසි පුහුණු අවස්ථා ලබා නොදේ, මෙහෙයුම් ප්‍රදේශ නිශ්චිතව දක්වා නොමැත, නිසි පාරිභෝගික සේවාවක් නොමැත. පිරමීඩ යෝජනා ක්‍රම තහනම් වන්නේ ඇයි? පිරමීඩ යෝජනා ක්‍රමයක නිශ්චිත අදියරකදී තවදුරටත් නව බඳවා ගැනීම සිදු කළ නොහැකි බැවින් සහභාගී වන්නන් විශාල සංඛ්‍යාවකට සහ පහළ මට්ටමේ සිටින ඔවුන් විසින් සම්බන්ධ කළ සමාජිකයන්ට ඔවුන්ගේ ආයෝජන කළ මුදල් අහිමි වනු ඇත. තවද ඒ ජනතාව අතර විශාල නොසන්සුන්තාවයක් ඇති කරන අතර සමස්තයක් ලෙස රට තුළ දැවැන්ත සමාජ හා ආර්ථික ගැටලු ඇති කරයි. පිරමීඩ යෝජනා ක්‍රමයක් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති විට ආයෝජනය කිරීම ආරක්ෂිතද? නැත. පිරමීඩ ආකාරයේ යෝජනා ක්‍රම ලියාපදිංචි ව්‍යාපාරයක් ලෙස නීත්‍යානුකූල ආයතන යටතේ ලියාපදිංචි වී යටත් පිරමීඩ යෝජනා ක්‍රම සඳහා මුදල් ආයෝජනය කිරීම අනාරක්ෂිත සහ අවදානම් සහගතය. මන්ද එවැනි ගෙවීම් කිසිදා ආපසු නොදෙන බැවින් හෝ ප්‍රතිසාධන සඳහා සහතිකයක් නොලැබෙන බැවින් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව ප්‍රවේශම් විය යුත්තේ පිරමීඩ යෝජනා ක්‍රමවල යෙදීම ශ්‍රී ලංකාව තුළ දඬුවම් ලැබිය හැකි වරදකි. සහභාගී වන්නන් විසින් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් අහිමි වනු ඇත. තහනම් යෝජනා ක්‍රම සඳහා යොමු කිරීම හේතුවෙන් ජනතාව අතර සමාජ සමතාවලට බාධා ඇති විය හැක. ඒ රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකිය. පිරමීඩ යෝජනා ක්‍රම නොදැනුවත්ව සිදු කළ පුද්ගලයන්ට හෝ සමාගම්වල ලබා දෙන දඬුවම් මොනවාද? පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රමයකට සහභාගී වීම සම්බන්ධයෙන් වරදරුණ ඕනෑම පුද්ගලයෙකු වසර 3කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 10ක නොඉක්මවන දඩයක් හෝ සිරගත කිරීම සහ දඩය යන දෙකටම හෝ යටත් වේ. පිරමීඩ යෝජනා ක්‍රම දැනුවත්ව සිදු කළ පුද්ගලයන්ට හෝ සමාගම් වලට දෙන දඬුවම් මොනවාද? වෙනත් පුද්ගලයෙකුට හානියක් හෝ අලාභයක් සිදුවන බව දැනුවත්ව හෝ හිතාමතාම සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් දඬුවම් වනුයේ වසර 3කට නොඅඩු සහ වසර 5කට නොවැඩි කාලයක් සඳහා දැඩි සිර දඬුවම්, රුපියල් ලක්ෂ 20ක දඩයක් හෝ යෝජනා ක්‍රමයට සහභාගී වන්නන් වෙතින් ශ්‍රී ලංකා මුදල ලැබී ඇති සමස්ත ප්‍රමාණයෙන් දෙගුණයක් යන දෙකෙන් වැඩි මුදල